අද මේ කියන්න යන්නේ ලෝකයේ පුරා ජනාදරයට පත්වෙච්ච එලිසබෙත් මහරජනගේ ජීවිත කතාව ගැන. පසුගිය වසරේ සැප්තැම්බර් 8 වෙනිදා ස්කොට්ලන්තයේදී අභාවක් ප්‍රාප්ත වූ එලිසබෙත් මහරජනගේ දිගු රාජ්‍ය කාලය අවසන් වුණා. ඒ වන විටත් 96 වසරක් සපිරමින් සිටි මහරජන සක්‍රියව රාජ්‍ය කටයුතු වලට දායක වුණා කියලා තමයි ලෝකයම දන්නේ. එලිසබෙත් මහරජන යටතේ බ්‍රිතාන්‍ය අගමැතිවරුන් 15 දෙනෙකු සේවය කළා තියෙනවා. එක්සත් රාජධානිය පමණක් නෙවෙයි කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රාජ්‍ය 32ක රාජ්‍ය නායිකාව වූ ඇය මිය යන විට රාජ්‍ය 15ක මහරජන ලෙස පිළිගනු ලැබුවා. ඔබ දන්නවද දෙවන එලිසබෙත් රජුන ඉපදුනේ රජමාලිගාවක නෙවෙයි. ඇය ඉපදෙනකොට එංගලන්තයේ සිටි කිසිවෙකු ඇය රාජ්‍ය තත්වයට පත්වේ යයි සිතුවේ නැහැ. නමුත් ඇගේ දෛවය විස්මයජනක ලෙස ඇයව සිහසුනට කැඳවාගෙන ඇවිත් තියෙනවා. දෙවන එලිසබෙත් රජුන ඉපදුනේ 1926 අප්‍රේල් 21 වෙනිදා. ඒ ලන්ඩනයේ මේෆෙයාහි බෘටන් මාවතේ අංක 17 ස්ථානයේදී. මේක මාලිකාවක් එහෙමත් නැත්නම් විශාල වතුයායක මන්දිරයක් හෝ රෝහලක් නෙවෙයි. ලන්ඩනයේ ජනාකීර්ණ වීදියක පිහිටි නාගරික තට්ටු නිවාසයක්. මේ තට්ටු නිවාසයේ පදිංචියට ඇයගේ දෙමව්පියන් පැමිණියේ ඇය ඉපදීමට සති කිහිපයකට පෙර. මේ නිවාසය අයත් වුණේ ඇගේ මුත්තණුවන් වූ ස්කොට්ලන්තයේ ස්ට්‍රැමත්මෝන්හි ආදිපාදිවරයා සහ එම දේවියට. එදා මේ කුමරියගේ මාපියන්ට අතමිට සරු නොවෝ නිසා මෙසේ මුත්තණුවන්ට අයත් තට්ටු නිවාසයට පදිංචියට යාමට මේ අයට සිදු වෙනවා. ඇය ඒ කාලේ බ්‍රිතාන්‍යයේම කිරුළු දරා සිටි රජුගේ දෙවනි පුතාගේ දියණිය වුණ නිසා බ්‍රිතාන්‍ය කිරුළ ඇයට හිමි වෙතැයි ලොව කිසිවෙකු එදා හිතුවේ නැහැ. 1936 දී දෙසැම්බරේ එලිසබෙත් කුමරියගේ දෛවය වෙනස් වෙනවා. ඒ ඇයගේ මාමා 8 වෙනි එඩ්වඩ් රජු ආදරේ නාමයෙන් රජ කිරුළ අත්හැරීමත් සමග 8 වෙනි එඩ්වඩ් රජු ආලය කළේ පසුව විවාහ වුණේ දෙවරක් දික්කසාද වුණු ඇමරිකානු කාන්තාවක වන වොලිස් සිම්ප්සන් සමග. 8 වැනි එඩ්වඩ් රජු රජකම අතහැරීමත් සමග එලිසබෙත් කුමරියගේ පියා 6 වෙනි ජෝර්ජ් රජු ලෙස කිරුළු පැලැන්දුවා. ඒ වෙනකොට එලිසබෙත්ගේ වයස අවුරුදු 10ක්. ඒ අනුව රජ කිරුළේ මීළඟ උරුමකාරිය බවට එලිසබෙත් කුමරිය පත් වුණා. ඉතින් ඔන්න ඔහොම තමයි ලොවක්ම දිනපු එලිසබෙත් මහරජනගේ ජීවිත කතාවේ මූලාරම්භය ගැන සඳහන් වෙන්නේ. ඉතින් මේ වගේ අලුත්තොරතුරු තවත් දැනගන්න SS News YouTube නාලිකාව අදම subscribe කරන්න.